මම අද කතා කරන්න යන්නේ කැල්කියුලේටර් එකක් ගැන. ඔයාලා හිතන්න එපා මේ නිකන් කැල්කියුලේටර් එකක් කියලා. සාමාන්‍යයෙන් ඔයාලගේ ෆෝන් එකකට එනවා කැල්කියුලේටර් එකක්. ඒ කැල්කියුලේටර් එක එක ෆෝන් වලට විවිධාකාර කැල්කියුලේටර් තමයි ෆෝන් එකට එන්නේ. ඒත් මම අද කතා කරන කැල්කියුලේටරේ ඔයාට පුළුවන් හැම ගානක්ම හදන්න පුළුවන්. ඒ කියන්නේ කැල්කියුලේටර් වර්ග ඔක්කොම ඒ කැල්කියුලේටරේ තියෙනවා. එහෙනම් ඔයාලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන Play Store එකට යන්න ඕනේ. Play Store එකට ගිහිල්ලා සර්ච් බාර් එකේ සර්ච් කරන්න කැල්කියුලේටර් කියලා. කැල්කියුලේටර් කියලා සර්ච් කරලා ඔයාලා මෙන්න මේ ස්ක්‍රීන් එකේ වැටෙනවා වගේ අයිකන් එකේ කැල්කියුලේටර් ඔයාලා තෝරගන්න. මමත් ඒක හොයාගන්නම් මෙතනින්. මම ඒක හොයාගත්තා. ඒකේ නම තමයි all in one calculator. ඔයාලට ඒකෙන් පුළුවන් කැල්කියුලේටර් වර්ග ඔක්කොම එක කැල්කියුලේටර් ඇප් එකකින්ම පාවිච්චි කරන්න. මම එහෙනම් මේක ඕපන් කරලා පෙන්නන්නම් ඔයාලට. මේ විදිහට තමයි මේක ඕපන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා කැල්කියුලේටරේ අයිකන් එක. ඔයාලට මේකෙන් පෙන්නනවා පළවෙනි සැරේ. ඔයාලා ඊට පස්සේ ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ මෙහෙම වැටෙනවා. ඔයාලා ඒක කරන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ සාමාන්‍ය කැල්කියුලේටර් එක. ඊට පස්සේ ඔයාලට මේ සයිඩ් එකේ ඊතලයක් තියෙනවා. අන්න ඒක ඇද්දට පස්සේ මෙන්න මේ විදිහේ විද්‍යාත්මක කැල්කියුලේටරේ කොටසක් ඔයාලට දක්නට ලැබෙනවා. ඒ වගේම මෙතන උඩක් තියෙනවා එකක්. ඔයාලට ඒක ඇදලා බලා ගන්න පුළුවන්. කොපි කරපු ඒවා බලා ගන්න පුළුවන් අපි කලින් හදපු ගණන්. ඊට පස්සේ ඔයාලට මේකෙන් මෙහෙම බෑක් වෙන්න පුළුවන්. මේ සයිඩ් එක මෙහෙම ඇදලා බෑක් වුණාට පස්සේ මෙතන උඩ ඉරි කැල තුන දෙනවා. ඔයාලා ඉරි කැල තුන රත් කරලා ඔයාලට එතනින් මේක සෙටින් වලට ගිහලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාලට කැල්කියුලේටර් වර්ග ටික. මේ දින නම්බර් ජෙනරේටර් එකක්. ඔයාලට පුළුවන් එකෙන් නම්බර් ජෙනරේට් කරගන්න. ඒ විදිහට වර්ග තියෙනවා මේකේ. ඔයාලට එතනින් තෝරගන්න පුළුවන්. තව තියෙනවා මේකේ වර්ග තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. වර්ණත් ඔයාලට මෙතනින් හදා ගන්න පුළුවන්. කැල්කියුලේටර් 10ක් විතර ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ එක එක විදිහට ගණන් හදන ඒවා. ඔයාලට අවශ්‍යතාවය හැටියට ඔයාලට මේවා පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මීටත් වැඩිය හොඳ කැල්කියුලේටර් ඇති ඉස්සරහට මම ඒව ගැනත් ඔයාලට වීඩියෝස් අරන් ඉන්නම්. ඔයාලට සාමාන්‍යයෙන් මේවා ඕන වෙන්නේ නැහැ කියලා ඔයාලට හිතනවා ඇති. මම කලින් කතා කරපු all tools app එකෙත් ඔයාලට මේ වගේ කැල්කියුලේටර් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ කැල්කියුලේටරේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් වෙනසකටත් එක්ක කැල්කියුලේටර් යම ඕන නම් ඔයාලට මේ කැල්කියුලේටරේ ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙන් ඔයාලට පුළුවන් අනිත් කැල්කියුලේටර් මේ app එකෙම යූස් කරන්න. හොඳයි එහෙනම් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. තවත් වීඩියෝ වලින් හමු වෙමු. සුබ දවසක්.